දානේ වළඳලා ආපහු ඔතාගෙන යන්න එපා ඒක කැතයි කියලා. දුරකථනෙන් බැන්න මට ආඳුරුරු දෙන්නෙක්ම. ඔබ වහන්සේට තියෙන සුඛෝපභෝගී ජීවිතය අපිට නැහනේ. හරි අශෝභනයි. මම ලේසියකට යවෙන්නේ නැහැ. මේ මෑත භාගයේදී දානයකට ගියා. ස්වාමින් වහන්සේලාම දානේ වළඳන අතරෙම කියනවා මට කැම් පාර්සල් 5ක් බඳින්න, මට 4ක් බඳින්න, මට 3ක් බඳින්න. යකෝ දාන් 3ක් දෙන්න වෙනවා නේද? සාංගික දානෙට ඉව්වා වාගේ තව කුණයක් දෙකක් උයන්න ඕනේ මේවා ඔතන්න. එව්වත් ඔතලා පළතුරු කූඩත් ඔතලා කැවිලි පාර්සලුත් ඔතලා ඔක්කොම ඔත පොට්ටනියක් ගහලා කරේල නිවනට යන්නේ. මේ පොට්ටනියත් එක නිවනටද ඇත්තටම යන්නේ නෑ අපායට. මේක කිව්වහම මේ වර්තමාන ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ ඇතුලේ කේන්ති යනවා. නමුත් නිවන එක නෙමෙයිනේ. නිවන එක නෙමෙයි. සැබෑ ජීවිතය ඒක නෙමෙයි. පැවිද්ද ඒක නෙමෙයි. පැවිද්දාගේ ජීවිතේ කාටවත් කරදරයක් වෙන්න බෑ. යතාපි බඹරෝ පුප්පම් වන්න ගන්ධං අහේතයන් ඵලේති රස මාදාය එවං ගාමේ මුනිචාරේ. මලකට රොන් ගන්න එන බඹරේ මලේ රොන් අරගෙන උගේ සතුට සැපත ලබාගෙන ප්‍රීතියෙන් පියඹා යන්නාසේ. හාමුදුරුවෝ දායකයාගෙන් සිව්පසය ලබාගෙන දායකයාට හානියක් වන තමන්ට හානියක් වන කිසි දෙයක පටලැවෙන්නේ නැතුව නිදහස් වෙන්න ඕන. හරියට බඹරා මලේ රොංගාතාට මලේ පාට විනාශ කරන්නේ නැහනේ. මලේ සුවඳ නැති කරන්නේ නැහනේ. මලේ පෙති කඩන්නේ නැහනේ. මල විනාශ කරලා දාන්නෙත් නැතුව පරාගණය කරලා මලට ගෙඩියක් ඵලයක් නිර්මාණය කරලා තියලා බඹරයි ගිල්ලිලා යන්නේ. දාන දෙන දායකයාට නිර්වාණ ඵලය ලබා දී සිව්පසයෙන් පෝෂණය වෙන්න කියලා බුදුහාඳුරු අනුදැන වදාලා. සිව්පසයේ තහනන්නේ. හැබැයි ලබන්න ඕනේ ආත්ම ගෞරවය තියාගෙන. ලැජ්ජා බය තියාගෙන. එහෙම නැති වුණොත් අපේ මහානකම කෙලසෙනවා. පැවිද්ද කෙලසෙනවා. ශාසනයට නිගා වෙනවා. මේ තැන්වල බුද්ධිය ඇති අයද බුද්ධිය නැති අයද ඉන්නවා. දැක්කහම දුක හිතෙනවා. චූටි එකේ බලාගෙන ඉඳලා දවසක් මේක හයියෙන් අඬනවා. පොඩි එකාගේ තාත්තා අහලා තියෙනවා ඇයි මයි පුතේ? ඇයි? මයි පුතායි චුට්ටක් ඉන්නකෝ මයි පුතාට තව ටිකකින් දෙනවා. නෑ නෑ අරුන් ඔක්කොම කනවා. ආමුදුරවරුන්ට අත දික් කළා කිව්වලු අරුන් ඔක්කොම කනවා කියලා. පොඩි එකා බලන්න හිටියා දානේ වැළඳුවා. ඊට පස්සේ පළතුරු ගෙනත් දුන්නා වැළඳුවා. කැවිලි ගෙනත් දුන්නා. ඊට පස්සේ අයිස්ක්‍රීම් ගෙනාවා, පුඩින් ගෙනාවා, වටලප්පන් ගෙනාවා, කිරි ගෙනාවා. මෙව්වා ඔක්කොම වළඳගෙන යනකොට පොඩි එකාට හිතුණා ඉතුරු කරන්නෙම නෑ. මේක කෑ ගහන්න ගත්තා. කෑ ගහන්න ගත්තාම මහා එකා අහලා තියෙන ඇයි පුතේ? මයි පුතාට තව ටිකක්. අරුන් ඔක්කොම කනවනේ ඇදෙන්නේ. එහෙම හිතිලා. ඔහොම හිතෙන මහයවුනුත් ඉන්නවා. මේ සමාජේ එහෙම හිතෙන මහයවුනුත් ඉන්නවා. දුන්නාට අල්ලාගෙන දෙන. අතෑරලා නැතුව දෙන. එහෙමයි ඉන්නවා. ඒ හින්දා පුතේ ඇත්තටම මේ පැවිදි ජීවිතය ඇතුලේ ශාසනික අභිමානය, ගෞරවය, චිර පැවැත්ම වෙනුවෙන් සදැහැති සිත් උපදවන විදියට අප්පසන්නානම්බා පසංසේති පසන්නානම්බා බියෝ භාවයි කියන ලෝතුරා බුදුවදනට එකඟව අප්‍රසාදිත මිනිසුන්ගේ ප්‍රසාදය ඇති කරවලා ප්‍රසාදිත අයගේ ප්‍රසාදය තවත් වැඩි දියුණු කරලා ප්‍රීතිමත් ගමනක් ලෝකය තනාගෙන අපේ ගමන හැටියට අපි යන්න ඕන. බැරි වුණොත් වරදිනවා. ඒ හින්දා ගිහි පැවිදි අපි ඔක්කොම අඩුපහඩු තැන් බලාගෙන නිවැරදි ගමනක් යන්නට අද ලෞතුරා තථාගත අමාමෑණියන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් මම ඔබට විස්තර කරන්න මහන්සි ගන්නවා. මනවින් අහලා අවබෝධිතව
ඒ අනුව හැසිරෙන්න තම තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයෙන් මහන්සි ගන්න තම නැනපමණින් දැනගත යුතු මම නමදින් සදහම් පහදා සිටු සද්ධර්මයේ ඇතුළු රත්නත්‍රයට මහත් ගෞරවයෙන් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං තුනුරුවනේ සරණ හැර මට වෙන සරණක් පිහිටක් නෑ කියන දැක්මෙන් තුනුරුවන් ජීවිතය තුළම රඳවාගෙන ධර්මානුකූල ගමනක් යන්නට ඔබට මට අපට ධර්මඥානය ලැබේවා 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 කියන පවිත්‍ර චේතනාව ඇතුව බණ අහන්න ලෑස්ති වෙන්න. මම මාතෘකා කළ සූත්‍ර පාඨය මතකද? මාතෘකා කළානේ මුලදී සූත්‍ර පාඨයක් මතකද? ඒකට වෙච්ච දෙයක් නැද්ද? චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්වත්තති ඛතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතාති ලෞතර බුදුරජාණන් වහන්සේ කොහෙද ළමයි යන්නේ? බඩදිය බාණ්ඩවත් උවමනා වගේ දැනෙනවා නම් කමක් නැහැ. එහෙම නැත්තම් යන්න ගායක් නැහැ. ටියුෂන් එකට ගිහිල්ලා පැය 3:00ක් ඉඳගෙන ඉන්නේ. අම්මා වැටපාවරේ එල්ලිලා ඉදි දුව. අර හීම් බංකු ලෑල්ලේ. ඉඳපන්. ඔව් පැනලා ගිහිල්ලා තමයි මේ ජීවිතේ මෙහෙම වුනේ. ලෞතර ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය අපේ මුළු ජීවිත ගමනටම බොහෝ පාඩම් උගන්වලා තියෙන සූත්‍රයක්. ව්‍යග්ගපජ්ජ පරම්පරාවේ මානවයාට දේශනා කළ නිසා මේ සූත්‍ර දේශනාවට නමක් තියලා තියෙනවා ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා. ඉන්දියාවේ ඒ කාලේ ජීවත් වෙලා ඉඳලා තියෙනවා යම් ගෝත්‍රික ජන කොටසක්. ඒ ගෝත්‍රික ජන කොටසේ නම තමයි ව්‍යග්ගපජ්ජ. දැන් අපේ ඉන්නේ ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ. ඒගොල්ලන්ගේ වරිගක්කාර නාමය මොකද්ද? ඌරු වරිගේ. ඒ වගේ තමයි ව්‍යග්ගපජ්ජ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට අපේ තිබුණා යක්ෂ, දේව, නාග මේවා තමයි අපේ තිබ්බ පෙළපත් වර්ග. ජනයා ඒ වාගේ තමයි හිටියේ. ඒ යක්ෂ නාග දේව ගෝත්‍රවලට තමයි අපි කැඩිලා බෙඳිලා වෙන් වෙලා හිටියේ. ඒ වගේ ඉන්දියාවෙත් ඒ කාලේ අදටත් තියෙනවා. එහෙම කුල ගෝත්‍ර ප්‍රවේණි ඉන්දියාවේ. ලෝකයේ තියෙන සමස්ත මානව සංහතිය ගත්තොත් ඉන්දියාවේ තමයි බෙදීම් වැඩියෙන්ම තියෙන රට. භාෂාත් තියෙනවා මං හිතන්නේ 200ක් විතර. වර්ගයා එහෙම කෑලි වලට කැඩිලා තියෙනවා. ඒ කාලේ ඉන්දියාවේ මේ ව්‍යග්ගපජ්ජ පරපුර ඉඳලා තියෙනවා. ඒ පරපුරේ අය හීලා කරලා ඔවුන්ට ධර්මඥානය ලබා දෙන්න දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව නිසා ඒකට කියනවා ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා. මම මේ සූත්‍ර දේශනාවෙන් සූත්‍ර කාණ්ඩයක් තෝරගත්තා. ඔබට අද කියන්න චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස ditta ධම්ම හිතාය ditta ධම්ම සුඛාය සම්වත්තති. ව්‍යග්ගපජ්ජ පරම්පරාවේ මානවයාට හිත සුව පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මකාරණා 4ක් වේ. ඒ මොනවාද කියනවා නම් උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා,
කල්යාණ මිත්‍රතා, සමජීවි කතා. මේ හතරම අපි ළඟ එක ප්‍රමාණයන්ගෙන් බිඳිලා කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේ හතර තිබුණා නම් ලංකාව අද මේ විඳින දුක විඳින්නේ නැහැ. ඔබට පේන්නේ නැතුවට සමස්ත ලෝකයම දුක් විඳින අතරේ ලංකාව සුවිශේෂී දුක් විඳිනවානේ. නානාවිධ අඩුපාඩුකම්. ඉස්පිරිතාලයකට ගියොත් බෙහෙත් නැහැ. අධ්‍යාපනයේ කෑලි වලට කැඩිලා තියෙන්නේ. දුෂ්කර පාසල් තියෙනවා, අති දුෂ්කර පාසල් තියෙනවා, නවෝදයා පාසල් තියෙනවා, ඉසුරු පාසල් තියෙනවා, ජාතික පාසල් තියෙනවා, මධ්‍ය විද්‍යාල තියෙනවා. මේවනේ තියෙන්නේ. ඔක්කොටම පොදු පාසලක් තියෙන්න එපා. සමස්ත රටටම. අති දුෂ්කරතා නම් කොහොමද එක ඉගෙන ගන්නෙ? ඒකට අධ්‍යාපනයේ නෑනේ, සම නෑනේ. මේ විදිහේ අඩුපාඩුකම් බොමයි. අති දුෂ්කරතා කියලා කියපු ගමන් ගුරුවරු එන්නේ නැහැ. දේශපාලඥයෙකුට මුට්ටි අල්ලලා ඒකාගේ බැල මෙහෙවර කරලා හරි ගෙදර ළඟ තැනට මාරු වෙනවා. නැත්නම් රාජකීය ඉස්කෝලයක් හොයා ගන්නවා. රාජකීය ඉස්කෝලවල ගුරුවරු අතිරික්තයි. හැබැයි මේ දුෂ්කර පාසල් වල ගුරුවරු නැහැ. මං ඉගෙන ගත්ත ඉස්කෝලෙත් මං O level පන්තියට එනකම් පුතේ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැහැ. චිත්‍ර ගුරුවරයෙක් නැහැ. නැටුම් ගුරුවරයෙක් නැහැ. ගණිත ගුරුවරයා යලට මහට මාරු වෙලා යනවා. අපි අද මෙතන ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන. ඒ තරම් කර්කශ ලෝකයක් මැද්දෙන් ආවේ. සමාජයේ එක පැත්තක් නෙමෙයි පුතේ, හැම පැත්තේම අඩුපාඩුකම්. අපේ ශාසනයේ පැත්ත බලන්නකෝ. සමහර හාමුදුරුවෝ අතිශය දුක් විඳිනවා, පීඩා විඳිනවා මේ දුෂ්කර පළාත්වල පන්සල්වල. අති සුඛෝපභෝගී සැප විඳින ස්වාමින් වහන්සේලා ඉන්නවා. මේක සාමාන්‍යකරණයකට ගේන්න කතා කරුවොත් කියනවා ඊර්ෂ්‍යාව කියලා. අනුන් සැප විඳින දිහා බලාගෙන ඉන්න බැරි ඊර්ෂ්‍යාව කියලා කියනවා. විඳිනවා නම් පුතේ මටත් විඳ හැකි එමට. මටත් මේ ලෝකයේ මිනිසුන්ගේ අස්රවට්ටලා සැප විඳින්න බෑද? සැප විඳ හැකි. ලෝකේ වටේම යන මට ඕන තරම් සැප විඳ හැකි විඳිනවා නම්. හැබැයි හැම රාත්‍රියකම පැය දෙකක් හරි තුනක් හරි මම බුදියන්නේ. ආපහු උදේ පාන්දර නැගිට්ටාම මුළු දවල් කාලෙම තප්පරයක්වත් බුදියන්නේ නැහැ මම. මේ අඹු සැමියෝ හැටියට පෞල් ජීවිත ගෙවන මිනිහෙක් සාමාන්‍යයෙන් පැය 8ක් බුදියනවා නම් මම ඒකෙනුත් 4න් එකක් විතර බුදියන්නේ. මම ඒ තරම් කැපකිරීමක් කරනවා. මගේ මේ ජීවිතේ මම එහෙම ඒක විඳවීමක් කියලා සමහර අය දකිනවා ඇති. මම ප්‍රීතියෙන් කරන්නේ. මම සන්තෝෂෙන් කරන්නේ. මගේ කැපවීම. ඒකට මහන්සි ගන්නවා මම. මට හැමදාම බැරි බව මම දන්නවා. මට යා හැක්කේ මගේ ශක්තිය තියෙනකම් විතරයි. ශක්තිය පිරිහුණු දවසට මට එක තැන ඉන්න වෙනවා. මං එක තැන වෙච්ච දවසට මා කළ සේවය ලෝකයේ දිහා බලලා ප්‍රීතිමත් වෙන්න මා ආපු ගමන් මගක් මට පෙනෙන ඉතිහාසයක් තියෙන්න ඕන. ඒකට වෙර වඩන්න ඕන. හැබැයි මේ ගමන් මගේ හයිය තියෙන කාලේ වල්කම් කරමින් ජීවිතේ අති සුඛෝපභෝගීව මිනිසුන්ගේ රවට්ටලා මේ ගමන ඇවිල්ලා තිබ්බොත් මරණ මංචකයේදී විඳෝලාමයි මැරෙන්න වෙන්නේ. ඒක තමයි සත්‍ය වූ නිට්ටය. එඳ අවබෝධයෙන් පුතේ ගිහිවත් පැවිදිවත් ජීවිතේ විඳින්න ඕන තමයි. සැප විඳින්න ඕන. හැබැයි කාටවත් කරදරයක් නොවෙන්න ඕන. මේ ලෝකයට කරදරයක් නොවි විඳින්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මිනිහෙක් උත්තාන සම්පදා නොපසු බස්නා වීරිය තියෙන්න ඕන. බලන්නකෝ ඔයාලගේ ගෙවල් වල වීරිය තියනවද කියලා? මිනිහා වීරිය වඩනවාද? ගෑණි වීරිය වඩනවාද? දරුවෝ වීරිය වඩනවාද? පවුලක් හැටියට ලස්සන ජීවිතයක් ගෙවන්න. ඔබ බැලුවහම ඔබේ ගෙදර ඔබට පේනවා.
ස්වාමින් වහන්සේ මම නම් වීරිය වඩනවා ඒ තරකි මොනවත් දන්නේ. ස්වාමින් වහන්සේ මම ගෑණියක් හැටියට වීරිය වඩනවා මේකට හෙන ගහලා මේක බේබද්දා. ස්වාමින් වහන්සේ ගෑණි මායි දෙන්නා නම් දන්නා තරම් වෙර වඩනවා. ඒත් අපේ ළමයින්ට කිසි උවමනාවක් නැහැ. අපේ ළමයි කිසි දැකීමකින් නෙමෙයි ඉන්නේ. ඒ ළමයි වියදම් කරනවා කාබාසිනියා කරනවා හැර අපි දෙන්නා මේ ගන්නා උත්සාහයට දිරිය වැඩිමක් ඒ දරුවන්ගෙන් සහායක් ලැබෙන්නේ නැහැ හාමුදුරුවනේ කියලා පේන අයත් ඇති. භික්ෂු ජීවිතෙත් එහෙම ඇති පුතේ. භික්ෂු ජීවිතේ තියෙනවානේ අපේ කාලසටහනක්. අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා පැම් පෙරා තබා පිදිය හැකි වතක් ඇත පුදා ගුරුන්ට වත් සපයා කියලා මෙහෙම දිනචරියාවක් අපේ තියෙනවා. ඒ දිනචරියාව ඉෂ්ට කිරීම පුතේ සාසනික වෙර වැඩිමමයි. යුතුයකම් ටික ඉෂ්ට වෙලා තියෙනවා. මැලි නැතුව දවසේ කැපවීම වෙලා තියෙනවා. ගුරු ගෞරවය තියලා තියෙනවා. තමන්ගේ ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා. ශාසනික වතපිළිවෙත වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ සද්ධාව උපදවලා තියෙනවා. සද්ධාව වැඩි දියුණු කරලා තියෙනවා. ගිහියාට පින් සිද්ධ වෙන ගමන් අපටත් පින් සිද්ධ කරගෙන තියෙනවා. මේ දිනචරියාවේ අරුත ඒක. නමුත් මන් දන්නවා පුතේ වර්තමානයේ දිනචරියාවට අනුව පිරිවෙන් වල ශිෂ්‍යයෝ හැදෙන්නේ නැහැ. පන්සල් වල ශිෂ්‍යයෝ හැදෙන්නේ නැහැ. ලොකු හාමුදුරුවරු අවවාද අනුශාසනා කරන්නෙත් නෑ සිවුරු ඇරලා යයි කියලා. පුතේ පව්කාරයෙක් සිවුරේ ඉඳලා වැඩක් නෑනේ. හිටියත් එකයි නැතත් එකයි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕන. ඒ ගමනම ගෙනියන්න ඕන. එකෙක් හිටියත් ඇති. තිරුවානාගල් කෝටියක් මැද්ද එක මණිකක් තිබ්බොත් වරප්‍රසාදයේ තියෙන මණිකටනේ. වටිනාකම තියෙන මණිකට. එහෙනම් අවබෝධයෙන් යුක්තව මේ ශාසනය හසුරවන්න ඕනේ. මේ මානව ලෝකේ හසුරවන්න ඕනේ. අපිට පින්වතුනි හැමදාම වීරිය වඩන්න බෑ. ශක්තිය තියනකන් තමයි ශක්තිය බෙදන්න පුළුවන් වෙන්නේ. ජවයේ තියනකන් ඒ ජවයෙන් වැඩ ගන්න පුළුවන්. බැරි වෙන දවස කොයි වෙලාවෙද දන්නේ නැහැ. දැන් මං එක්කගෙන එන්න මගට ගියානේ අම්පාරට මේ දායක සභාවේ කීප දෙනෙක්. කීන් සැරේ අපි යන් කියලා වෑන් එක හරවාගෙන මේ පැත්තට දිගමඩුල්ල පැත්තට එන්න හදනකොටම එකෙක් දැම්මා පාර හරහා. එතකොට මෙහෙන් ගියපු අප්පච්චි ඩ්‍රයිවිං කරපු අතෝ තලත් ඈනියා රෑගුවා හිටි අඩිය මෙවුන්දා හිටගෙන බ්‍රේක් එක අපේ නීතියක් රිද්මයක් නැතුව යන දැන් එයාලගේ වාහනේ ඉස්සරහින් යනවා අපේ වාහනේ පස්සෙන් එනවා මැද්දේ බයිසිකලයකුත් තිබ්බා ඉස්සරහා අර අප්පච්චි බ්‍රේක් එක පාගනකොටම පිටිපස්සෙන් ගියපු බයිසිකල් කාරයා නැග්ගා කියන්නකො වෑන් එකේ උඩ හොම්බ තලා ගත්තා ඒකාගේ හොම්බ තලා ගත්තා ඒකොල්ලන් මෙවුන් දඩේ ගෙවන්න හදනවා අර පිටිපස්සෙන් ගිහලා යන්නේ ඈ ඉස්සරහා අනතුරක් වෙන්න තියනවා නම් බ්‍රේක් ගහන්නනේ බ්‍රේක් තියෙන්නේ ඈ මෙවුන්දා බ්‍රේක් පෑගුවා මේ පිටිපස්සෙන් ගියපු එක අර කියනලා ඒකනේ දුර තියාගෙන ඉන්න කියන්නේ පස්සෙන් එකාට හදිසියක් වුණොත් ඒකට ඇනලා හොම්බත් තලාගෙන වන්දි ගෙවන්නලු අරකට මෙවුන් මොනවා කෙරුවද මන් දන්නේ මං කිව්වා යමන් අහට මෙවුන් පේන තැනකවත් ඉන්න එපා ඈ මෙවුන් පේන ඉසව්වකවත් ඉන්න එපා අහට ගිහින් නවත්තාපන් ආව ඒ ඇවිල්ලා සියඹලාන්දුව පාරේ එනකොට මේ වාහනේම අපිට බම්බ දෙක තුනකට ඉස්සරහින් බ්‍රේක් කරනවා දැකලා අපේ කොල්ලත් බ්‍රේක් කෙරුවා පිටිපස්සෙන් ආපු බයිසිකල් කාරයෙක් නැග්ගා කියන්නකෝ අපේකේ මේ උම්මත්තකේ වාය පුතේ පාරේ යන්නේ මං කිව්වා යන්න පෙරිච් එක පෙරලිච්චා බලාපන් මොකද වෙලා තියෙන්නේ කිව්වා පොඩ්ඩක් සීරලා තියෙනවා චූට්ටක් මං කිව්වා යම රත් යාදු වෙන්න බෑ කියලා දාලා ආවෙන්න මේ
අද ජීවත් වෙන මේ මිනිස්සු පුතේ සිහියෙන් නෙමෙයි ඉන්නේ. විකල් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා අතිශයම කෙලෙස් බර ලෝකයේ රාගිකව සැප හොයාගෙන යන්න යන මේ හීලෑ නැති මිනිස්සු සියලු දෙනාම සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියලුම පෘතජ්ජනයන්ට උම්මත්තක භාවය. ඒ ටික එනකොටම මං කොල්ලන්ට කියාවා. ආම්පාරට සියඹලාණ්ඩුවට දිගා මඩුල්ලට පිස්සු වාගේ පුතේ කිය. ඇත්තටම පිස්සු බුදුහාරුනේ කියලා තියෙන්නේ සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියලුම කෙලෙස් බර අයට, සියලුම අධික ආශාවන්ගෙන් පිරුණු අයට, ශික්ෂණයක් නොමැති අයට පිස්සු. මොකක් හරි පිස්සුවක් තියෙනවා. මම මේ කියන එක බොරුද බලන්න. තව දින 18ක් විතරනේ තියෙන්නේ පුතේ සිංහ